නඩුවෙන් ඔබ නිදහස්. හෘද සාක්ෂියෙන් ඔබ නිදහස්ද? මේ දූෂිතයෝ මගේ කට වහන්න මාව නඩුවක පැටලෙව්වා. මේ නඩු තීන්දුව දෙන්න කල මේ නඩුව ගැන ජනාධිපතිවරයා 3 තැනක කතා කරලා මේ නඩුවට බලපෑමක් කරන්න උත්සාහ කරා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන වැඩියෙන්ම කතා කරන මාලිමාව ආණ්ඩු බලයේ සිටියේදී මා නිදොස් කොට නිදහස් කිරීම මා ලැබූ ජයග්‍රහණයක්. මම නඩුවේ නිදහස් වුණු පමණින් මම දැන් මේ ආණ්ඩුවට චරිත සාතික දෙන්න යන්නේ නැහැ. මම ආණ්ඩුවේ බෝල් පොයින්ට් පෑනක් A4 කඩදාසියක් ගෙදර ගෙන ගිය බවටවත් කවදාවත් පරම හතුරෙක්ව චෝදනා නගලා නැහැ. ඇත්තෙන්ම මගේ අවනඩුව නමින් මම පොතක් ලියමින් ඉන්නවා. නාමල් රාජපක්ෂ ඔහුගේ මේ ඉහළට එසවීම ඔබලගේ දේශපාලනයට මොන වගේ බලපෑමක් කරනවද? නාමල් රාජපක්ෂ මහත්මයා මාව සමීපව ඇසුරු කරන කෙනෙක්. අපෙන් නිතර උපදෙස් ගන්න කෙනෙක්. ඒ වගේම මම එයාටත් කියනවා මල්ලි උඹ දැන් හරි පරිණතයි කියලා. නාමල බාපලාව එළියට දාලා ගමනක් යන නාමල්ට පුළුවන් නේද? මේ ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඉඳන් සියලුම දෙනාට නැත්තේ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම. ඒ අය අසාර්ථක වීමට හැර වෙන දෙයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ අය පව් එක අතර. අනුර කුමාරට පුළුවන් නම් 3 ඉඳලා 50 ගානක් වෙනකන් යන්න. එදා 100ට එක තීච්ච සියලු උරුමයට මේක ක්‍රොස් කරන්න බැරි වෙන්න හේතුවක් තිබුණේ. එතෙක් අපි අර ෆිදෙල් කැස්ට්‍රෝ වගේම උපේක්ෂාවෙන් බලා සිටිනවා. අද අප සමග සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ පිළිතුරු හෙළවුරුමේ නායක හිටපු අමාත්‍ය නීතිඥ උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවෙන් ඔබ පසුගියදා නිදොස් කොට නිදහස් වුණා. නඩුවෙන් ඔබ නිදහස්. හෘද සාක්ෂියෙන් ඔබ නිදහස්ද? අනිවාර්යයෙන්ම මොකද හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න බැරි වෙන්නේ මේ බොරු චෝදනා නගලා මේ නඩු ගොනු කරපු අයට. මා දැන් දේශපාලනයට ඇවිත් ඔබ දන්නවා අවුරුදු 25ක් වෙනවා. මේ 25 වසරක කාලය තුල මගේ යටතේ විවිධ රාජ්‍ය ආයතන අමාත්‍යාංශ තිබිලා තිබෙනවා. මම ආණ්ඩුවේ බෝල් පොයින්ට් පෑනක් A4 කඩදාසියක් ගෙදර ගෙන ගිය බවටවත් කවදාවත් පරම හතුරෙක්ව චෝදනා නගලා නැහැ. මගේ අමාත්‍යාංශවල වැය ශීර්ෂවල විපක්ෂයෙන්වත් කවදාවත් චෝදනාවක් නගලා නැහැ. මට මතකයි මගේ ඇමති ධූරයෙන් ඉවත් කරපු අවස්ථාවේ මට සමුදීමේ කතාව කරද්දී මගේ අමාත්‍යාංශ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය හිටිය KDR ඔල්ගා මෙතිණිය කිව්වා එතුමියගේ රාජකාරී ජීවිතේ නිලධාරීන්ට බලපෑමක් නොකළ එකම අමාත්‍යවරයා මමයි කියලා එක කීමේ ප්‍රතිඵලයක් විතර අන්තිමට එතුමියට ලේකම් ධූරය අයිමි වුණා. වර්තමාන ආණ්ඩුවේ නැවත එතුමිය ලේකම් ධූරයකට පත් කරලා තියෙනවා. ඉතින් මේ නඩුවේ පසුබිම් බලන්නකො 1997 මට ලබා දුන්නු ඇටර්නි බලපත්‍රයක් ව්‍යාජයි කියලා කියන්න පැමිණිල්ල කරන්නේ මට විරුද්ධව නඩු දාන්නේ 2016 ඒ කියන්නේ අවුරුදු 19කට පස්සේ. අවුරුදු 19ක් පුරා මේ නඩුව දාන්න පෙළඹුණේ නැත්තේ ඇයි කියන එකට හරියමන් පිළිතුරක් දෙන්න. තමන්ගේ මුදලක් වංචා කරලා ඉන්න මිනිස්සෙක් අවුරුදු 19ක් මගේ පොලිසියට පැමිණිලි නොකර ගිහින් තානාපති කාර්යාලයට පැමිණිලි නොකර ගිහින් අඩුම ගානේ මගේ සල්ලි මට දීපන් කියලා මට දුරකථන ඇමතුමක් SMS එකක් ඊමේල් එකක් ලිපියක් කිසිම දෙයක් එවලා නැහැ. ඒ කාරණේම ඇති මේ හදපු නඩුවක් කියලා තේරුම් ගන්න. මොකද මම මගේ පිළේ වේවා සතුරු පිළේ වේවා කවුරු හරි වැරද්දක් කරද්දි දූෂණයක් කරද්දි මම ඒකට එරෙහිව කතා කරනවා. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙත් දූෂණ වලට එරෙහිව මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් වශයෙන් හඬ නැගුවා. මගේ කට වහන්න මේ දූෂිතයෝ මගේ කට වහන්න මාව නඩුවක පැටලෙව්වා. නමුත් මේ රටේ ස්වාධීන අධිකරණය මට යුක්තිය ඉටු කළා. කවුද මේ ඔබ දූෂිතයෝ කියලා හඳුන්වන්නේ කවුද? ඇත්තෙන්ම මගේ අවනඩුව නමින් මම පොතක් ලියමින් ඉන්නවා. මේ නඩු තීන්දුව එනකන් තමයි මම මේ බලාගෙන හිටියේ. මට ලොකු විශ්වාසයක් තිබුණා මාව නිදොස් කොට නිදහස් කරනවා. පරම හතුරෙකුටවත් මට එරෙහිව නඩු තීන්දුවක් ලියන්න කොතරම් උවමනා වුණත් ලියන්න බැරි ආකාරයට තමයි මේ නඩුවේ සාක්ෂි ඉදිරිපත් උනේ. ඒ නිසා මම විශ්වාසයෙන් හිටියා මම ඉදිරියේදී මේ පළාත් පාලන මැතිවරණය අවසන් වුණාම මේ පොත ප්‍රසිද්ධ කරනවා. එහි සාක්ෂි සහිතව මේ නඩුව පිටිපස්සේ හිටියේ කවුද? මේ රටේ අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, දේශපාලකයන් විසින් තමන්ගේ සතුරන් තලා පෙලා දාන්න පාවිච්චි කරන දුෂ්ට ආකාරය මම පොතෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රයන් ෂැඩික් කියන්නේ ඔබගේ ව්‍යාපාරික මිතුරෙක්. මම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබලා ලංකාවට ඇවිල්ලා එන්නත් කලින් මේ සමාගම හෙව්වා
ඕස්ට්‍රේලියාව ඉගෙනගත්ත ශ්‍රී ලාංකිකයෙක් තමන්ගේ ප්‍රධාන තනතුරකට පත් කරගන්න. මොකද මේක ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හවුල් ව්‍යාපාරයක්. ඒ නිසා මේ අයට ඕන වුණා ඕස්ට්‍රේලියානු සංස්කෘතිය තේරෙන, ඒ අයගේ සිතුම් පැතුම් තේරෙන කෙනෙක්, කේරණ ශ්‍රී ලාංකිකයෙක් මේ රටේ ප්‍රධාන විධායක නිලධාරියක් කරන්න. මම උපාධිය අවසන් කළා. මාව ආධුනික කළමනාකරුවෙක් විදිහට බඳවගෙන ප්‍රධාන විධායක නිලධාරී තනතුර දක්වා අරන් ගියා. 1997 දී මම ඕස්ට්‍රේලියා ලංකා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා. ඒ සම සභාපතිවරු දෙන්නෙක් හිටියා. ශ්‍රී ලංකා පැත්තෙන් හිටියා සිඩ්නි ජයසිංහ මහත්මයා. ඕස්ට්‍රේලියාව පැත්තෙන් හිටියේ බ්‍රයන් ෂැඩික්. එතකොට දැන් මේ ඒ අයගේ පහසුව තකා ඔවුන් කොටස් මිල දී ගැනීම විකිණීම් කිරීමට 1997 දී මට ඇටර්නි බලපත්‍රයක් ලබා දුන්නා. ඒ 97 දුන්න ඇටර්නි බලපත්‍රය එහෙම එකක් දුන්නේ නැතේ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් හදාගෙන මම කොටස් විකුණුවායි කියලා තමයි මේ 2016 නඩුව දැම්මේ. නමුත් ඒ නඩුවේදී බ්‍රයන් ෂැඩික් වගේම ඔහුගේ බිරිඳ ජැනට් ෂැඩික් එහි තිබුණු තමන්ගේ අත්සන හඳුනගත්තා. තමන්ගේ දෙදෙනාම තමන්ගේ අත්සන් හඳුනගත්තා. ඒ වගේම දෙදෙනාම මම අඳුරන්නෙත් නැති ඔවුන්ගේ ලේකම් ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ ලේකම් රෝස් ස්මිත්ගේ අකුරු අඳුනගත්තා. රෝස් ස්මිත් දිවුරුම් ප්‍රකාශයක් දීලා කිව්වා මේ තියෙන්නේ මගේ අත් අකුරු. මේ තියෙන්නේ මගේ නම. මේ තියෙන්නේ 1997 මම හිටියේ ලිපිනය. මම අඳුරන්නවත් නැති උදය 1997 මම මෙහෙම කෙනෙක් මේක සමාගමේ වැඩ කරනවා අය මගේ ලිපිනය මේකයි ඒවත් හොයාගන්න පුළුවන්. මගේ අත්තකුරු අත්සනත් හොරට ගහත හැකි. මගේ අත්තකුරු කොහොමද ගන්නෙ? මේක පට්ටපල් බොරුවක් කියලා මම විතරක් නෙවෙයි බ්‍රයන් ෂැඩික්ගේ ලේකම්වරියත් දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නා. මෙච්චර කල් නඩුව ඇදිලා ආවේයි මෙච්චර කල්. අතෙම බ්‍රයන් ෂැඩික්ගේ සාක්ෂි ඔහු උසාවියේදී තමන්ගේ අත්සන් හඳුනා ගැනීමත් තමන් කියුවේ බොරු බවත් ඒ වගේම අපි පෙන්වලා දුන්නා බ්‍රයන් ඕස්ට්‍රේලියාවේදී බංකොලොත් වුණු පුද්ගලෙක් කියලා. උට වියදම් කරන්නවත් සතයක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරුවෙකු වුණු බවත් අපි මතු කරාම ඔහු ඒවා පිළිගත්තා. ඊට පස්සේ මේ නඩුව නීතිපති දෙපාර්තමේන්තුවට මේක බොරු නඩුවක් කියන එක පෙවුනා. මේක නීතිපති දෙපාර්තමේ දැන් මා විපක්ෂයේ ඔබ දන්නවා කර්කශ විවේචන කරන දේශපාලකයෙක්. මම වැරදි කරද්දි වැරද්ද කරන්නේ කවුද කියලා මිසක් එයා ජනාධිපතිද අගමැතිද හිතන්නේ නැතුව විවේචනය කරන කෙනෙක්. ඒ මගේ කට වහලා තියන්න මේ නඩුව 2017 දී අවසන් කළ යුතු තිබුණා. මේ බ්‍රයන් ෂැඩික් පිළිගත්තට පස්සේ තමන් කියන්නේ බොරු කියලා. නමුත් 2025 වෙනකන් ඇදගෙන ආවා. මම නඩුව ඉක්මන් කරන්න කිසිම බලපෑමක් කරේ නැහැ. මොකද මටත් ඕන උනේ මම විපක්ෂයේ සිටියේදී මගේ ප්‍රබල විවේචනය ලක් වෙන ආණ්ඩුවක් තිබේදී මා නිදොස් කොට නිදාස් වෙනවා දකින්න. මම විපක්ෂේ නෙවෙයි മന്ത്രി ධූරයක් නැතුව බලපෑම් කිරීම පැත්තෙන් අතිශයින්ම දුර්වල තැනක සිටියේදී ඊළඟට අධිකරණයේ ස්වාධීනත්වය ගැන වැඩියෙන්ම කතා කරන මාලිමාව ආණ්ඩු බලයේ සිටියේදී මා නිදොස් කොට නිදාස් කිරීම මා ලැබු ජයග්‍රහණයක් කතරම් පමා වුණත් මම හිතනවා හොඳම වෙලාවේ හොඳම දේ සිද්ධ වුණා. මගේ අවනඩුව ඔබගේ කෘතිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව එලි දක්වන මේ කියලා කිව්වා. අපගේ ප්‍රේක්ෂකයන් දෙන්න පුළුවන් ද යම් අදහසක් ඔබගේ පිටුපස සිට ඔබට මේ බලපෑම් කරන්නේ මොන වගේ අයද? ඔබගේ පැරණි මිත්‍රයෝද? එහෙම නැත්නම් දේශපාලන වෙන එදිරිවාදියෝද? කවුද මේ ඔබට මේ තරම්? සමහර අය ඉන්නවා තමන් ගැන සාධාරණ විවේචනයක් කෙල්ල වුණොත් ඒක දරා ගන්න. මේක පෞද්ගලිකව ගන්නවා. ඒ නිසාම ඒ අය මේ පිළිබඳ වෛරයෙන් ගන්නවා. ඔබ මහජන මුදල් පරිහරණය කරද්දී ඔබ අතින් අඩුපාඩුවක් වෙනවා නම් එය පෙන්වා දීම විපක්ෂයේ දේශපාලකයාගේ වගකීම. දැන් රටක විපක්ෂයන් නඩත්තු කරන්නේ කවුද? මහජනය. මහජන මුදලින් තමයි විපක්ෂයේ മന്ത്രിවරුන්ට පඩි ගෙවන්නේ, වරප්‍රසාද දීලා තියෙන්නේ. මොකටද? ආණ්ඩුව කරන දේ නරක පෙන්වා දෙන්න. ඉතින් ඒක දරා ගන්න බැරි වුණු දේශපාලක මේක ඇත්තෙන්ම මම පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කරනවට වඩා මේක දේශපාලන සංස්කෘතියක්. මේ රටේ බලයට පත්වෙච්ච සෑම ආණ්ඩුව වර්තමාන ආණ්ඩුවද ඇතුළුව රාජ්‍ය යාන්ත්‍රණය විශේෂයෙන් පොලිසිය ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව යම් තාක් දුරකට අධිකරණය භාවිතා කරන්න උත්සාහ කරනවා
Tamanට එරෙහිව කතා කරන අය නිහඬ කරන්න. ඒ නිසා මේක මම පුද්ගලයෙකුට දෙන්නෙකුට ලඝු කරනවට වඩා මගේ පොතෙන් මම කතා කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලකයා විරුද්ධවාදියා තලාපෙලා දැවීමට අවභාවිතා කරන ආකාරය. මේක බොහෝ දිනකට හැමදේම කියනවා දේශපාලන නඩු, දේශපාලන පරිගැනීම්. හැබැයි මේ යාන්ත්‍රණය භාවිතා කරන සූක්ෂම ආකාරය පිළිබඳ මේ රටේ ජනතාවට අවබෝධයක් නැහැ. ඒ අවබෝධය ලබා දීමයි මගේ පොතේ අරමුණ. උදේ ගම්මන්පිල කියන්නේ මේ ආණ්ඩුව විවේචනය කරන ඉහළ තැනක ඉන්න පුද්ගලයෙක්. ආණ්ඩුව ඔබ කාලයක් නම් මම විතරයි හිටියේ. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කාලේ මට හුදකලා සටනක් කරන්නත් උනා. ඔබ ආණ්ඩුව විවේචනය කරන්න අතර ඉදිරියේ. හැබැයි දැන් ඔබට බෑ මේ අධිකරණයට ඇඟිලි ගහනවා ආණ්ඩුව මේ තැන් වලට ඇඟිලි ගහනවා කියන චෝදනාව කරන්න දැන් ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබගේ නඩුව මේ ඔබ විපක්ෂයේ ඉඳිද්දි മന്ത്രി ධූරයක් නැති වෙලාවේ තමයි මේ තීන්දුව ලැබුණේ. ඔබ ඒක මම එහෙමම කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි අධිකරණය කියන්නේ යාන්ත්‍රණයක් විතරක් නෙවෙයි පුද්ගලයන්ගේ සඳුන් දත්තලක්. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න පුළුවන් ස්වාධීන නිලධාරීන් වගේම බලපෑම් වලට යටත් වෙන නිලධාරීන්. අධිකරණයේ ඉන්න පුළුවන් ස්වාධීන විනිසුරුවරුන් වගේම බලපෑම් වලට යටත් වෙන විනිසුරුවරුන්. ඒ නිසා එක් විනිසුරුවරයෙක් ස්වාධීන වෙද්දී තවත් විනිසුරු කෙනෙක් බලපෑම් වලට යටත් වෙන්න පුළුවන්. තවත් නිලධාරීන් විශේෂයෙන්ම පොලිසියේ අපි දන්නවා අවංක නිලධාරීන්. දැන් මම කලින් කිව්වා මම හැමෝගෙම අඩුපාඩු පෙන්වන නිසා තමයි හැමෝම එකතු වෙලා මගේ කට වහන්න හැදුවේ. ඒ වගේම පොලිසියේ අවංක නිලධාරියෙක් හිටියොත් ඔහුට තරම් තාඩන පීඩන එල්ල වෙන්නේ කාටවත්. පොලිසිය ඇතුළේ ඉන්න අය පොලිසියෙන් වාසි ගන්න ඉන්න පාතාලය වේවා ජාවාරම්කාරයෝ වේවා දේශපාලකයෝ මේ සියල්ලම එකතු වෙලා අර හොඳ නිලධාරියාට චෝදනා නගලා ඌව වැඩ තහනම් කරන්න තමයි බලන්නේ. ඉතින් නැත්නම් ඈතකට මාරු කරලා ඌව පිස්සෙක් කරනවා. දරු පවුලයි මේ අය වෙන් කරනවා. බුරු චෝදනා හැමදාම නගනවා. ඉතින් මේ යාන්ත්‍රණේ හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. නිසා මම නඩුවේ නිදාස් වුණු පමණින් මම දැන් මේ ආණ්ඩුවට චරිත සාතික දෙන්න යන්නේ නැහැ. ආණ්ඩුව මම කියන්න ඕනේ මේ නඩුව ගොනු කරාට පස්සේ මේ රටේ ජනාධිපතිවරු 4 දෙනෙක් හිටියා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඊළඟට ගෝඨාභය ජනාධිපතිතුමා, ඊළඟට රනිල් ජනාධිපතිතුමා, අවසාන වශයෙන් අනුර දිසානායක ජනාධිපතිතුමා. මේ අයගෙන් මේ නඩුව ගැන සාමාන්‍ය ඔබ දන්නවා රාජ්‍ය නායකයෙක් අධිකරණයේ විනිශ්චයට භාජනය වුණු නඩුවක් ගැන කතා කරන්නේ නැහැ. මොකද ජනාධිපතිවරයා ඉන්නේ අගවිනිසුරුටත් උඩින් දූරාවලිය. ඒතර ඒක අධිකරණයට කරන බලපෑමක්. වර්තමාන ජනාධිපතිවරයා මට එරෙහිව තිබෙන නඩුව ගැන ස්ථාන 3කදී කතා කරනවා. හැබැයි මම මේ ආණ්ඩුව කෙතරම් කර්කශව විවේචනය කරත් මට එල්ල කරන්න වෙනත් චෝදනා කිසිවක්ම නැති වුණා. අධිකරණයේ විනිශ්චයට භාජනය වුණු කරුණක් ගැන කිසිම ජනාධිපති කෙනෙක් සදාචාරයකට ගරු කරන ජනාධිපතිවරයෙක් කතා කරන්නේ. හිටපු ජනාධිපතිවරු ඔක්කොම නරකයි. මම එකම හොඳ කෙනා කියලා හැම වෙලෙම කියන්න උත්සාහ කරන වර්තමාන ජනාධිපතිතුමා විතරයි මේ මහා වැරද්ද කරලා අධිකරණයට බලපෑම් කරේ. අධිකරණයේ විනිශ්චය මේ නඩු තීන්දුව දෙන්න කලින් මේ නඩුව ගැන ජනාධිපතිවරයා 3 තැනක කතා කරලා මේ නඩුවට බලපෑමක් කරන්න උත්සාහ කරා. නමුත් අධිකරණයේ ඒ විනිශ්චයකාරතුමාට මම හිසනවා ආචාර කරනවා ඒ බලපෑම් වලට යට නොවි යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්. හොඳයි. දැන් ඔබගේ දේශපාලන කටයුතු කොහොමද? දැන් සර්වජන බලයේ තවදුරටත් ඔබ රැඳී සිටිනවාද? එහෙම නැත්නම් පිවිතුරු හෙළවුරුමේ එතනින් විතන් වෙලා තනිව දේශපාලනය කරනවාද? නෑ සර්වජන බලය සමග ජාතිකවාදී න්‍යාය පත්‍රයකට 2024 මැයි මාසේ අපි ගිවිසුමකට එළඹිලා එකතු වුණේ. එදා සිට සෑම මැතිවරණයකටම තරඟ කරන්නේ සර්වජන බලය යටතේ ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේ වගේ මේ පුංචි ඡන්දෙදිත් පිවිතුරු හෙළවුරුමේ තරඟ කරන්නේ සර්වජන බලය යටතේ. ඔබ දන්නවා පිවිතුරු හෙළවුරුමේ වෙනම අනන්‍යතාවයක් තියෙනවා. පොහොට්ටුව සමග හිටියත් එහෙම නැත්නම් හෙලිකොප්ටරේ සමග හිටියත් දැන් පදක්කම සමග හිටියත් අපේ අනන්‍ය වූ දේශපාලනය කරන ගමන් මැතිවරණවලදී සාමූහිකව කටයුතු කරනවා. දැන් මෙවර සර්වජන බලයෙන් කොහොමද පළාත් පාලන ආයතන සඳහා ඔබගේ නියෝජිතයන් කී දෙනෙක් විතර ඉදිරිපත් වෙනවද? කොහොමද ඒ සංයුතිය කොහොමද වෙලා තියෙන්නේ? ලංකාව පුරාම අපේක්ෂකයන් 391ක් ඉදිරිපත් වෙනවා. මේ අයගේ ජයග්‍රහණය පිළිබඳ අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. සමහර පළාත් පාලන ආයතන තියෙනවා පිවිතුරු හෙළවුරුමේ අය පමණක් අපේක්ෂකයන් පදක්කම යටතේ තරඟ කරන පළාත් පාලන ආයතනක් තියෙනවා 3ක්. ඉතින් අපි එතන වෙනම හුවා දක්වන්නේ අපි පදක්කම විදියට සාමූහිකව දේශපාලනය කරනවා. ජනාධිපතිවරණයක් විශිෂ්ට ලෙස ජයගත් ජාතික ජනබලවේගය ඒකම පාර්ලිමේන්තු මැතිවරණය
පළාත් පාලන මැතිවරණයත් ඔවුන්ට ඉතාමත් පහසු ජයග්‍රහණයක් තියෙනවා කියන එක තමයි ඔවුන්ගේ පැත්තෙන් නැගෙන අදහස. ඒ අයට මෑත ඉතිහාසයේ මතක නම් ජයග්‍රහණය ගැන තරම් විශ්වාසය පළ කරන්නේ නැහැ. මුලින්ම ඔබට මතක් කරන්න ඕනේ ජනාධිපතිතුමා පත් වෙලා මාසයක් ඇතුළත පැවැත්වුණු එල්පීටිය ප්‍රාදේශ සභා මැතිවරණයේදී පළාත් පාලන ආයතනයේ බහුතරය ලබා ගන්න මාලිමාව අසමත් වුණා. മന്ത്രി ධූර 30න් 15ක් අරගෙන බහුතරේ නෙවෙයි හරියට 50% සීමාවෙ නතර වුණා. ඊළඟට ඔබට මතකයි අපි සලකන්නේ මේ නියේදිය මැතිවරණ නියේදිය විදිහට සලකන්නේ සමූපකාර ඡන්ද පාර්ලිමේන්තු ඡන්ද ඉවර වෙලා මාස දෙකක් යද්දී රැල්ලට විපක්ෂයේ සමගිව තරං කරේ කොතනද ඒ සෑම තැනම සමූපකාර ඡන්දෙන් මාලිමාව පරාජයටපත් වුණා. එතකොට ඒක හොඳ මෙදා පාරක් උද්දච්ච නායකයෝ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට තියලා සමගිව මැතිවරණයට තරං කළා නම් ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකම ජයග්‍රහණ හිමිවන්නේ විපක්ෂයට. නමුත් ඒ අවස්ථාව අපි අහිමි කරගත්තා. නමුත් සිරිමන්ත මම අනාවැකියක් කියන්න. මම මේ අනාවැකිය දැන් මාස 3ක් තිස්සේ කියනවා. මම දැන් ඡන්ද කටේ හින්දා තව නැවත වතාවක් කියන්න පුළුවන්. ඒ තමයි මෙවර පළාත් පාලන ආයතන සාතිශය බහුතරයක කිසිම පක්ෂයකට බහුතරය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අර මැතිවරණයට පෙර සමගි වෙන්න බැරි වුණු නායකයන්ට මේ මැතිවරණ ප්‍රතිඵලයේ විසින් සමගි වෙන්න බල කරනවා. නිකමට හිතන්න එක පළාත් පාලන ආයතනයක මාලිමාව 1 සමගි ජන බලවේගයේ 2 සර්ව ජන බලයේ 3. හැබැයි සමගි ජන බලවේගයයි සර්ව ජන බලයයි එකට එකතු වුණොත් ඒ පළාත් පාලන ආයතනයේ බලය පිටවන්න පුළුවන්. අපි හිතමු නගර සභාවක් කියලා. දැන් සර්ව ජන එක්කෙනා ගිහිල්ලා සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයට කියනවා මචං උඹ නගරාධිපති වෙයන් මම නියෝජ්‍ය නගරාධිපති වෙන්නම් අපි දෙන්න එකතු වෙමු ලොක්කන්ට කියන්න. දැන් ලංකාව පුරාම මේ තරග කරපු සමාජිකයන්ගෙන් ලොකු පීඩනයක් එනවා නායකයන්ට සමගි වෙයලා අපිට මේ තනතුරු ටික ගන්න පුළුවන් කියලා. රටේ ජනතාවගේ පීඩනයට මේ අය ඇහුම්කන් නොදුන්නත් Tamanට ඡන්දෙදි උදව් කරන Tamanගේ ජීවනාලිය බඳු සමාජිකයන්ගේ පීඩනයට අනිවාර්යෙන් යට වෙන්න වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නායකයන් සමගි වෙන්න තියෙන අකමැත්ත නේද? දැන් බලන්න සර්වජන බලයට ආවා ඔබත් එක්ක කැඩිලා ආවා වාසුදේව නානායකර මහත්මයා විමල් වීරවංශ මහත්තයා අද උන් වෙන කොහෙවත් දැන් මේ වගේ තැනක් තියෙද්දි කොහොමද මේ එකතු වෙන්නේ? එකතු වෙලා කොහොමද මේ පීඩනයක් දෙන්නේ? හිතා ගන්න අමාරු වෙච්ච දෙයක්. ඇත්තෙන්ම මම කිව්වේ ඒකයි මේ නායකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවා. සරලවම කිව්වොත් මේ හැම දේශපාලන නායකයෙක්ම කල්පනා කරන්නේ මං ඊළඟ ජනාධිපති වෙන්නේ කොහොමද? දැන් සමගි වුණොත් වෙන කෙනෙක්ගේ නායකත්වය පිළිගන්න වෙනවා. හැබැයි පළාත් පාලන මැතිවරණේ තනියෙන් තරඟ කළා මම ලොකු කුට්ටියක් අරගෙන ගියොත් මටත් එනවා කේවල් කිරීමේ හැකියාව. කර ඉංග්‍රීසියෙන් කියන්නේ bargaining power. අන්න ඒ පෞද්ගලික න්‍යාය පත්‍රය නිසා තමයි විපක්ෂයේ සමග කිරීමට අපි දරුවෝ වෑයම අසාර්ථක වුණේ. නමුත් මැතිවරණ ප්‍රතිඵලයේදී රට පුරාම පාක්ෂිකයෝ සමගි වැල්ලා නැත්නම් අපි තනියෙන් ගිහිල්ලා සභාවල බලය පිහිටවනවා කිව්වොත් නායකයෝ අකමැත්තෙන් වුණත් සමගියට තල්ලු වෙනවා. ඔබ විමල් වීරවංශ වාසුදේව නානායක මහත්මයාලා තමයි මුලින්ම විවේචනය කරන්න පටන් ගත්තේ. ඔබලගේ මූලික තර්කයක් වුණේ බැසිල් නාමල් කියන මේ රාජපක්ෂ පවුලේ මොවුන් දෙදෙනා ඔබ දිගින් දිගටම ඔබලා විවේචනය කරා. නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ආවා. දැන් ඔබගේ ඒ උත්සාහය ගැන ඒ 2021 ගත්ත ඒ උත්සාහය ගැන දැන් මොකද හිතෙන්නේ? සිංහල කියවනක් තියෙනවා දේශපාලනේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියොත් පවතින්න පුළුවන්. කියන්නේ නායකයෝ වැරදි කරද්දී අපි කටවල් වහගෙන කරන දෙයට හොయ్య කියාගෙන හිටියොත් අපිට ආණ්ඩුව තුල පවතින්න පුළුවන්. අපි ඒක නොදැන හිටියද? අපි අත්දැකීමෙන් දන්නවා ලලිත් ගාමිණීගේ ඉඳන් ජීවිත විනාශ වුණේ ඒ අය නායකත්වයේ වැරදි අභියෝගයට ලක් කරපු නිසා. ඉතින් නායකයෝ වැරද්දක් කරාම ඒකේ ආධිනව බලපාන්නේ සමස්ත රටට නම් ජනතාවට නම් ඇස්කන් වහගෙන ඒ වැරද්ද කරන්න ඉඩ දීලා මගේ පෞද්ගලික බලය රැකගන්න කටයුතු කරන එක සාධාරණද? ඉතින් එහෙම 99.9%ක්ම එහෙම කරනකොට අනාගතයේ മന്ത്രി ධූර ඇමති ධූර අහිමි වීමේ අවදානම අරගෙන අපි සත්‍ය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් පෙනී හිටියා. මම තදින්ම විශ්වාස කරනවා සත්‍යය ජයගනී කියලා. මේ නඩුවේදීත් ඒක සිද්ධ වුණා. එදා අපි කරපු අරගලය නිවැරදි කියලා අනාගතයේ විසින් තීරණය කරනවා ඇති. ඔබ අහලා ඇති
අර ෆිඩෙල් කැස්ට්‍රෝ ගේ ප්‍රසිද්ධ කියමනක් ඔහුව ඓතිහාසික ඔවුන්ගේ පළවෙනි විප්ලවය අසාර්ථක වෙලා ආපු නඩුවෙන් ඔහු වැරදිකරු කියලා තීරණය කරපු වෙලාවේ අධිකරණයේ අමතමේ ඔහුගේ දේශනාවේ කියනවා දසතින් අපට නැගෙන චෝදනා ඉතිහාසයේ කුණු කූඩේට ඇද වැටි අනාගතයේ විසින් අප නිදහස් කරනු ඇත ඒ දිනේ එනතෙක් අපි උපේක්ෂාවෙන් බලා සිටිමු කියලා. ඉතින් අපි හරි දේ කරා. හොරකමට විරුද්ධ වෙන එක හරිද වැරදිද? පවුලක් වටා බලය කේන්ද්‍ර කරන්න දරන උත්සාහයට විරුද්ධ වීම හරිද වැරදිද? ඒ වගේම මැරයන්ට රිසිසේ හැසිරෙන්න ඉඩදී බලා සිටීම හරිද වැරදිද? ඒක මං හිටියේ මොන ආණ්ඩුවේ හිටියත් මං ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් කවුරු හරි වැරද්දක් කරද්දී මං ඒ වැරද්ද විවේචනය කරලා තියෙනවා. මං දන්නවා මේ ආධිනව. අපෝ මේක මහා කරදරකාරයෙක් කියලා තමයි මිතුරු පිළයි සතුරු පිළයි දෙගොල්ලම දකින්නේ. හැබැයි අපි මේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමට සත්‍යය කවදා හෝ ජයගනී කියනෝනේ. ජනතාව ඒවා තේරුම් ගනි. ඒවට නිසි ප්‍රතිචාර දක්වයි. එතෙක් අපි අර ෆිඩෙල් කැස්ට්‍රෝ වගේම උපේක්ෂාවෙන් බලා සිටිනවා. නමුත් මේ වෙලාවේ නාමල් රාජපක්ෂ ක්‍රමික වර්ධනයක් පෙන්눔 කරනවා ඔහුගේ මේ දේශපාලන භාවිතාව තුළ. ඔහුගේ මේ ඉහළට එසවීම ඔබලගේ දේශපාලනයට මොන වගේ බලපෑමක් කරාද? ඇත්තම නාමල් රාජපක්ෂ මැතිතුමා එදා අපිට ඔහු සම්බන්ධයෙන් තිබෙ එකම විවේචනය තමයි ඔහු දරුවෙක් විදියට නැගී සිටිද්දී ඔහුගේ වයසට ඔරුත්තු දෙන්නේ නැති මහවක්කය. සෑම ඇමති මණ්ඩල සංශෝධනයකදීම නාමල් රාජපක්ෂ මහත්තයාට මොකක් කර අලුත් කැලලක් දෙනවා. අපි ඒක විවේචනය කරා. නමුත් අද නාමල් රාජපක්ෂ මහත්මයා මාව සමීපව ඇසුරු කරන කෙනෙක්. අපෙන් නිතර උපදෙස් ගන්න කෙනෙක්. ඒ වගේම මම එයාටත් කියනවා මල්ලි උඹ දැන් හරි පරිණතයි කියලා. මම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පසුගිය වසරක වගේ කාලයක මහා දැවැන්ත පරිවර්තනයක් දකිනවා. ඔහුගේ පාර්ලිමේන්තුවේ කතාවක් ගත්තත් අර එදා හිටියේ තරුණ ආවේගශීලී නාමල් නෙවෙයි ඉන්නේ. අතිශයම ඔහුගේ පියාගේ ලක්ෂණ නාමල් තුලින් දකිනවා මම අද. ඉතින් නාමල්ට මේ ගමන දැන් පවුල වැඩි කිට්ටු කර නොගෙන ඊළඟට බොරු මිතුරන් සහ සැබෑ මිතුරන් හඳුනගෙන නීතියට ගරු කරමින් ඉදිරියට ගියොත් නාමල්ට හොඳ අනාගතයක් තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට ඒක ඇතුලේ තැනක් තියෙයිද? ආර්ථික ඝාතකයෙක් කියලා හැඳින්වුවා. ඒ වගේ තැනකට පුළුවන් වෙයිද? පුළුවන්ද නාමල්ට? නාමල් මාත් එක්ක කතා කරලා නාමල් බාපලාව එළියට දාලා ගමනක් යන නාමල්ට පුළුවන් වෙයිද? නෑ නාමල් මාත් එක්ක කතා කරද්දී කිව්වේ අපේ බාප්පලාට හොඳ දේශපාලන අත්දැකීම් තියෙනවා. ඒව මම උකහා ගන්නවා. මම ඒගොල්ලන්ගෙන් පාඩම් ඉගෙන ගන්නවා. අවවාද ගන්නවා. හැබැයි ඒ අය මගේ දේශපාලනයට සම්බන්ධ කරගන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. පොහොට්ටුවයි පිවිතුරු හෙළරුම එකතු වෙන්නද මේ යන්නේ? නෑ මම දැන් නෑ සර්වජන බලය තමයි. මම ඉන්නේ එක මම සර්වෝඩ ඉන්න මම ඉන්නේ සර්වජන බලය. ඊළඟට මේ මමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කවදාවත් එකට දේශපාලනය කළා නෑ. එතුමාගේ වචන වලින් කියද්දි මට ඉතිහාසම් වෙච්ච කර්කශම විවේචකයෙක් තමයි උදේ ගම්මන් පිළ. එහෙමම කියලා තියෙනවා. හැබැයි විපක්ෂයේ දේශපාලන සාකච්ඡාවලදී එතුමත් එක්කම හම් වෙලා සුවදව කතා කරද්දී සමහරව අහනවා මගේ රනිල් එක්ක එකතු වෙන්නද යන්නේ. මම නාමල් එදාට වඩා පරිණතයි නාමල්ට දේශපාලන අනාගතයක් තියෙනවා කියලා මගේ විග්‍රහය කරාම ඒක පටු විදිහට දකින්නව අන්න නාමල්ුයි ගම්මන් පිළා එකතු වෙන්න යන්නේ කියලා. මම ස්වාධීනව දකිනවා නාමල් තුල ලොකු පරිවර්තනයක්. ඒක අන්න ඒකයි මගේ වෙනස. මම ඔබට කිව්වා මම මොන පිළේ හිටියත් වැරදි දෙයට වැරදි කියනවා. හරි දෙයට හරි කියනවා. ඉතින් අපේ රටේ පටු දේශපාලන ඉගෙනගෙන තියෙන්නේ සිරිමන්ත තමන්ගේ පිළේ එක මොන වැරද්ද කරත් හරි කියන්නේ. හතුරු පිළේ එක කොතරම් හොඳ වුණත් උට නරකයි කියන්නේ. ඒතර ඒ සම්මතයෙන් පිට මම කටයුතු කරද්දී මාව අමුතු සතෙක් වගේ පේන්න ගන්නවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. මම රනිල් එක්කත් නැහැ, නාමල් එක්කත් නැහැ, සර්වජන බලයත් එක්ක ඉන්නේ. ඒ අතරේ සර්වජන බලයේ වැරද්දක් දැක්කොත් මම අභ්‍යන්තරේ ඒක විවේචනය කරනවා. ඒ විවේචනයේ අභ්‍යන්තරයේදී හදාගන්න නැත්තම් මට සිද්ධ වෙනවා ඒක එළියදී කරන්න. සර්වජන බලයත් එක්ක දිග ගමනක් තියනවාද? පේන්න තියනද මේක? සර්වජන බලය මගේ අපේ දේශපාලන තෝරාගෙන ඉවිලා තියෙන සර්වජන බලයනේ. ඉතින් අපි එතන ඉන්නේ එතන තමයි අනාගතය කියලා විශ්වාස කරන නිසානේ. ඔබගේ ෆිඩෙල් කාස්ට්‍රෝ මහතාගේ කතාවත් සිහියේ තබාගෙන අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ දේශපාලනට ආවේ 2000යි. හෙළවුරුමෙන් දේශපාලන සියලුරුමෙන් ඉන්පසු ඔහුම මධ්‍යම පරිසර අධිකාරිය සභාපතිතුමා වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරුණා. ඊට පස්සේ 2020 අමාත්‍ය ධූරයකට ලැබුණා. ඊට පස්සේ ආණ්ඩුව විවේචනය කරා. අන්තිමට දැන් മന്ത്രി ධූරයක්වත් නොමැතිව දැන් ඔබ පිවිතුරු හෙළවුරුමේට නායකත්වයේ දෙමින්
පවතිනවා. ඔබගේ මේ දේශපාලන ගමන් මග දිහා බලනකොට ඔබ ගත්ත තීරණ හරි කියලා හිතනවාද? අනිවාර්යයෙන්ම අපි ඊටාම මුරණ්ඩුව අපි හරි කියලා කියන දේ විශ්වාස කරපු නිසා තමයි අද මේ රට මෙතන තිබෙන්නේ. ඔබට මතක ඇති 2000 අපි රටට ඇවිල්ලා කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකිය පරාජය කළ යුතුය කියලා. හැබැයි මේ රටේ 99% ජනතාව ඒක විශ්වාස කරේ නැහැ. එදා විශ්වාස කරේ කොටි ත්‍රස්තවාදේ පරාජය කරන්න බෑ. කොටි ඉල්ලන දෙයක් දීලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. නමුත් අපි අදිෂ්ඨානශීලීව කටයුතු කරලා 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයාව මේ මතයට හේතු ගන්නවගෙන චන්ද්‍රිකා මැතිණියගේ බලවත් විරෝධයේ මැද අපිට පුළුවන් වුණා කොටි ත්‍රස්තවාදේ පරාජය කරලා මේ රට අද මේ තියෙන සාමයේ ගෙනාන්න දේශපාලන නායකත්වය ලබා දුන්නේ මතවාදී නායකත්වය ලබා දුන්නේ දේශපාලන නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා මතවාදී නායකත්වය ලබා දුන්නේ අපි. ඉතින් ඒ ආඩම්බරයේ ඒ සතුට අපිට තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක 2014 හැප්පුණේ. ගෝඨාභය ආණ්ඩුවත් එක්ක 2022 දී හැප්පුණේ. කිව් දේ වෙනුවට නොකියු දේවල් කරන්න ගිහිල්ලා ජනතාවට දුන් පොරොන්දු වලින් පිටපැන්න නිසා. ඉතින් මේ රටේ ජනතාවට වද අපි අනුර කුමාර මහත්මයාගේ කරක්කශම විවේචකයෙක් මම. මම තමයි වැඩිපුරම පෙන්ලා දෙන්නේ මේක කරේ නෑ අර කරේ නෑ අනිත් එක කරේ නෑ කියලා. ඇයි මේ? අපි ඉල්ලන්නේ ජනතාවට වග කියන ආණ්ඩුවක්. මට ඒ සඳහා චන්ද්‍රිකා මැතිණිය සිට අනුර කුමාර දිසානායක මැතිතුමා දක්වා හිටිය සෑම රාජ්‍ය නායකයෙක් එක්ක මිතුරු පිළේද සතුරු පිළේද කියලා බලන්නේ නැතුව හැප්පෙන්න සිදු වුණා. ඒ අනාගතයේදී ජනතාවට වග වෙන අර ඉංග්‍රීසියෙන් accountability කියන්නේ ජනතාවට වග වෙන ආණ්ඩු බිහි කරන සංස්කෘතියක් අපි මේ රටේ හදනවාමයි. 1,98,000ක් 2015 මැතිවරණයේදී මනාප ලබාගත් උදේ ගම්මන්පිල 2020 දී 1,36,000ක් මනාප ගත්ත උදේ ගම්මන්පිල 2024 දී මනාප ගයින් නැති තත්ත්වයටපත් වෙනවා. මේ ගැන දුකක් හිතෙන්නේ නැද්ද? කිසියෙත්ම නැහැ. මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබගෙන්. මට පැහැදිලි. ශ්‍රීමන්ත මම දන්නේ නැහැ ඔබ කොහොමද කියලා. මම ප්‍රායෝගික බෞද්ධයෙක්. මම බෞද්ධ දර්ශනය විශ්වාස කරනවා. ඒතර බොඩ දෙනෙක් උපත්තිනේ බෞද්ධ වෙලා තියෙන්නේ. මම බුදුදහම ගැන ගැඹුරින් හදාරලා තියෙන ඒ දර්ශනය අනුව ජීවත් වෙන්න උත්සාහ කරන පුද්ගලයෙක්. ඔබ දැකලා ඇති රූපවාහිනී විවාදවලදී මට ආවේගශීලීව බයින පුද්ගලයෙකුට ඉදිරියවත් මම ආවේගශීලී වෙන්නේ නැහැ. මම ඉතා සංසුන්ව සිනාමුසුව වීලුවත් අහලුවක් කරලා තමයි මට බයින කෙනාටත් උත්තර දෙන්නේ. දැන් ඊයේ මට හැරේව අධිකරණයේ තීන්දුවක් තිබ්බා. දැන් ඒ තීන්දුව මට වසර 20ක සිරදඬුවමක් ලබා දෙන්න ඉඩ තිබුණා. මම වැරදිකරු වුණා නා. ඔබ බලන්න වීඩියෝ පටේ මම යන විදිහ සිනාමුසු මූණෙන් හැමෝමත් එක්ක පාරේ දකින්න අයත් එක්ක කතා කරමින් තමයි අධිකරණ භූමියට ගියේ. මම අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ. මට බුදුහාමුදුරන්ට තරම්ම තාදී ගුණේ නැති වුණත් මම අනිත් පුද්ගලයන්ට සාපේක්ෂව ඉතා හොඳින් තාදී ගුණේ වඩලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් පුද්ගලෙක්. ඒක මගේ අවුරුදු 25ක දේශපාලන භාවිතාව නිරීක්ෂණය කරන ඔබටත් දකින්න පුළුවන්. මම ඇමතිකම් ලැබුණාම ඔබට ආරංචි වෙලා තියෙනවද ගම්මන්පිල ආරක්ෂකව පිරිවරාගෙන යනවා. පාට් එක නිලධාරීන්ට පාට් දානවා, ෆයිල් විසික් කරනවා, කුණුවarpෙන් බනිනවා, මැර බලය පාවිච්චි කරනවා. අපි බලයේ තියෙන වෙලාවට ඉදිමිලත් නැහැ. බලේ නැති වෙලා හඬා වැටලත් නැහැ. 2024 මැතිවරණයේ පරදිනවාය කියලා දැක්කම බොහෝ දෙනෙක් මොකද ඒ ජනතා තීන්දුව පිළිගන්න අකමැත්තෙන් මැතිවරණයේ මගහැරියා. හැබැයි අපි ඇවිල්ලා හිස නමලා ජනතාව දෙන ඒ තීන්දුව බාරගත්තා. අපි පරාජය ඉදිරියේ හඬා වැටෙන්නේ නැති නිසා, ජයග්‍රහණ ඉදිරියේ ඉදිවෙන්නේ නැති නිසා. ඉතින් මේක ඔබ දන්නවා මීට කලින් ජනාධිපතිවරණේ 3%ක් ගත්ත අනුර කුමාර මැතිතුමා තමයි මෙවර ජනාධිපතිවරණේ ජයග්‍රහණය කළේ. දේශපාලනයේ ස්වභාවය ඒකයි. දේශපාලනයේ නෙවෙයි ශ්‍රීමන්ත ජීවිතයේ ස්වභාවය එහෙමයි. බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයෙන්ම අටලෝ දහම කැරකෙනවා. යස අයස, නිന്ദා ප්‍රශංසා, ලාභ අලාභ මේ චක්‍රය තමයි ජීවිතය කියන්නේ. ඔබගේ දේශපාලන ඉතිහාසයේ අවුරුදු 25ක්. අඩුම තරමේ මම ඔබව හඳුන්වනවා අවුරුදු 20ක් හෝ ඊට මදක් වැඩි කාලයක්. ඔබගේ දැනුම සම්බන්ධයෙන් ඔබගේ දේශපාලන ක්‍රියාපිළිවෙත පිළිබඳවත් මටත් තියෙනවා ඔබ සම්බන්ධයෙන් බොහොම පැහැදිලි චිත්‍රයක්. දැන් මගේ ප්‍රශ්නය දැන් මෙහෙම මිනිස්සෙක් ඉගෙනගත්ත මිනිස්සෙක් දැනුම තියෙන මිනිස්සෙක් රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් අද මෙතන മന്ത്രി ධූරයක්වත් නැතුව ඉන්නේ ඔබතුමන්ලා ගාව තිබුණු එකමුතු කමේ අඩුව කියලා හිතෙන්නේ නැද්ද?
නෑ ඒකම නෙවෙයි මෙදාපාර මැතිවරණ අපේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ හැඟීම්බරව. එතකොට ඔළුවට වඩා පපුවෙන් ඡන්දය දෙන්නේ. 2022 පෝලිං වල ඉන්න සිදුවීමේ කේන්තිය පිට කර ගැනීමක් තමයි මෙදාපාර මැතිවරණ ප්‍රතිඵලයේ දැක්කේ. සමගිය හැමෝම ඉල්ලුවා නම් ඒත් මීට වඩා ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් තව දෙයක් කියන්න ඕනි. ප්‍රතිපත්තිමේ කාරණා. දැන් දිලිත් ජයවීර මැතිතුමාට ජාතිකවාදී දේශපාලනය වෙනුවෙන් අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න කියලා මමත් විමල් වීරවංශ මැතිතුමාත් ගෙදරටම ගිහිලා ආරාධනා කළා. එදා අපි හොඳටම දැනගෙන හිටියා දිලිත් අන්තපරාජයක් ලබනවා. අපේ පිළේ හිටිය බොහෝ දෙනෙක් සමහරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවට ගියා එතුමා දිනයි කියලා හිතලා. තවත් සමහරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට ගියා එතුමා දිනයි කියලා හිතලා. මට ඒ දෙපාර්ශ්වෙම ආරාධනා ලැබුණා. මේ කාමරේ බිත්ති වලට කතා කරන්න පුළුවන් නම් ඒ දෙපාර්ශ්වෙම ආරාධනා ලැබුණු ආකාරය අපූර්වට කියාවේ. හැබැයි මා දිලිත් තෝරගන්නේ දිලිත් ජනාධිපති වෙයි කියලා හිතලා නෙවෙයි. මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් දිලිත් පෙනී සිටින්න තීරණය කරපු නිසා. ඉතින් අපි එදා ගත්තේ තීන්දුව එදා අපි ඔබ හිතන්න 2000 සියලු උරුමේ කොටි පරාජය කරන්න ජනවරමක් කිල්ලොම හම්බුනේ 100ට එකයිනේ. එදා අපි මේ වැඩේ හරියන්නේ නැහැ කියලා චන්ද්‍රිකා මෙතනියට හරි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හරි එකතු වුණා නම් 2005 කොටිපරදන මහින්ද ජනාධිපතිවරයෙක් බිහි වෙන්නේ නැහනේ. ඒ නිසා අපිට බීජයක් වපුරලා පහුවදාට පැලේ ගන්න බෑ. පැලේ ආවත් මල් පිපෙන්න ගෙඩි හැදෙන්න කාලයක් යනවා. ඉවසීමෙන් කටයුතු කළොත් පමණමයි අපේ අරමුණ ජයග්‍රහණය කරවන්න පුළුවන් වෙන්නේ. මගේ අර ප්‍රශ්නෙත් ફોකස් උනේ එතෙට තමයි. මොකද මේ දැන් ඔය සියලු උරුමියත් එක්ක ආපු ගමන් මගේදී ඔබත් සමග හිටියා පාඩලි චම්පික රණවක මහත්මයාට. ඊට කලින් අපි ඕමල්පේ සෝබිතාම ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ගණනාවක නිශාන්ත වර්ණසිංහ මහත්මයාට අනුරුද්ධ ප්‍රදීපිටිය මේ කට්ටිය ඊටමත් මේ දෙයක් කරන්න පුළුවන් සෙට් එකක් නේ සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් මේ කැඩි බිඳී යාම නෙවෙයිද මේ ප්‍රශ්නේ උනේ. මොකද අනුර කුමාරට පුළුවන් නම් 3 ඉඳලා 50 ගානක් වෙනකන් යන්න. එදා 100ට එක තීච්ච සියලු උරුමයට මේක ක්‍රොස් කරන්න බැරි වෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඇත්තම සිරිමන්ත සිදු වෙන්නේ ඔබ දන්නවා බෝස්තුන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අනේක විද දුෂ්කර ක්‍රියා කරද්දී මේක හරියන්නේ නැහැයි කියලා හිතලා පස්වග මානු මේක අත්හැරලා යනවා. ඒ වගේම මේ ජාතික ඔබ වලට ගියාය කියලා වඩා හොඳට ජාතික අරමුණු වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ජාතිකත්වයේ අත්හැරලා ජාතික කඳවුරට පහර දෙන තැනට එයයි තල්ලු වෙනවා. ඇයි? මේ දුෂ්කර ක්‍රියාව ඔබ බැනුම් අහන්න වෙනවා. ඔබට දුක් විඳින්න වෙනවා. හිරේ වැටෙන්න වෙනවා. මොකද ඔබ සැබවින්ම ජාතිකවාදී නම් ඇමරිකාවත් ඔබට විරුද්ධයි, චීනයත් විරුද්ධයි, ඉන්දියාවත් විරුද්ධයි, රුසියාවත් විරුද්ධයි, යුරෝපයත් විරුද්ධයි. එතකොට ඔබට සහාය දෙන්න කවුරුත්ම නැහැ. ඉතින් එවිනි දුක්ඛිත දේශපාලනයක් ආස්වාදයෙන් හැමෝම පටන් ගන්නවා. ඒක අල්ලගෙන දීර්ඝ කාලයක් ඉන්න. ඒ දුෂ්කර ක්‍රියාව කරන්න හැමෝටම ආත්ම ශක්තිය නැහැ. ටිකක් කල් යද්දී වැඩේ අතහැරලා දානවා. අපි ජාතිකවාදී දේශපාලනයෙන් තමයි දේශපාලනය පටන් ගත්තේ. මම ඔබ දන්නවා සමූහ ව්‍යාපාරික ප්‍රධාන විධායක නිලධාරියා විදිහට කටයුතු කරේ. ඉතින් අවුරුදු 26 ඉඳන් මම ඉහළම තනතුරට යන්නේ. ඉතින් මට ඒ ක්ෂේත්‍රයේ දිගු ගමනක් තිබුණත් මේ ජාතිකත්වයේ වෙනුවෙන් මේ ගමන ආවේ. ඉතින් අපි ඒ කැපකිරීම, මේ දරා ගැනීම, ඒ ඉවසීම උපරිමයට අපි ගාව තිබෙනවා. දැන් ඔබගේ ආර්ථික හැකියාව කොහොමද? දැන් අර CEO ලොකු තනතුරු ගාණක් දාලානේ මේ දේශපාලනය. දැන් මේ දේශපාලනය කරන්නත් ලොකු මුදලක් තියෙනවා. අනිවාර්යයෙන් මේ පවතින දේශපාලන ආර්ථික හැකියාව කොහොමද මේ පක්ෂයක් නඩත්තු කරගෙන යන්න තරම් හැකියාව තියෙනවද? ඇත්තෙන්ම අපේ මේ අරමුණු වෙනුවෙන් කැප කරන කැපකිරීම දැකලා ඔබ දන්නවා මම ඔස්ට්‍රේලියාවේ මොනාෂ් කියන ලොකුම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. මම වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, ක්ෂේත්‍ර ගණනාවක මම අධ්‍යාපනය ලැබලා තියෙනවා. හැබැයි අපි ඒ සියල්ල අතහැරලා මේ අරමුණු වෙනුවෙන් කරන කැපකිරීම ගැන අපේ මිත්‍රයෝ අපිට මේ වැඩේ කරන් යන්න උදව් කරනවා. ඒකට අමතරව මම දැන් නීති වෘත්තියෙත් යෙදෙනවා. ඒනුත් යම් මුදලක් ලැබෙනවා. මේ සියල්ලම කැප කරන්නේ පක්ෂය නඩත්තු කරන්න තමයි. මගේ අවසාන ප්‍රශ්නය වත්මන් ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුවේ මාස 4ක 5ක මේ ගමන් මඟ ගැන ඔබගේ අදහස කුමක්ද? මේ ආණ්ඩුව එන්න කලින්ම මේ ආණ්ඩුවේ අර්බුදය පැහැදිලි කරලා සමහරු කිව්වා දලදා පෙරහැර නතර කරයි, බුද්ධාගම තහනම් කරයි. මම එතනින් නෙවෙයි ප්‍රශ්නේ එල්ලුවේ. මම කිව්වා අනුර කුමාර මැතිතුමාත් අවුරුදු 25ක් ඇසුරු කරලා තිබෙනවා. එතුමා බුද්ධිමත්. එතුමාට හොඳ දැනුමක් තියෙනවා. හැබැයි නැත්නම් රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීමක්.
එතුමටත් නැහැ. එතුමගේ කණ්ඩායමේ කාටවත්ම නැහැ. නගර සභාවක්වත් පාලනය නොකර පළාත් සභාවක් පාලනය නොකර මේ අධ්‍යක්ෂින් නැති කණ්ඩායමට බාර දීලා තියෙන රටක් නෙවෙයි අර්බුදයක ගිල්ලු රටක්. ඉතින් ඒ අය අසාර්ථක වීමට හැර වෙන දෙයක් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ අය පව් එකතකට. මේ රටේ ජනතාව හැංගීම්බර වෙලා කිසිම අත්දැකීමක් නැති පිරිසකට අර්බුදයක ගිල්ල තියෙන රටක් දීලා තියෙනවා. ඉතින් ඒ අයට හාල් පොල් පව ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව රටේ මේ මොහොතේ 5% ඉක්ම වූ ආර්ථික වර්ධනයක් ලංකාව ගත්තේ නැතිනම් 2028 වෙන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට තල්ලු වෙනවා. නමුත් අවාසනාවට මේ ආර්ථික අර්බුදයේ දිගපල්ල තේරුම් ගන්න මේ නායකයන්ට හැකියාවක් නැහැ. මගේ විරුද්ධ පිළේ කෙනෙක් වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවබෝධය තිබුණා. මම මේ මෑත කාලේ නායකයන්ගේ ආර්ථිකය ගැන රාජ්‍ය ආන්ත්‍රණය ගැන අවබෝධයක් තියෙන නායකයෙක් දැක්කේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මම යත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ වගේම නැපුරි කසුකුසෝකුත් යනවා මේ උදය යන්න හදන රනිල් ගාව. දැන් අපේ තියෙන ප්‍රශ්නේ මම අර කලින් කිව්වේ හරි පටු දේශපාලනේ බලන්න කෙනෙක් වර්ණනා කරන්නේ තමන්ගේ පිළේ විතරයි. විවේචනය කරන්නේ හතුරු පිළේ. එහෙම නැහැ. වැරදි දේ මං වැරදි කියනවා. හරි දේ හරි කියනවා. එතකොට මේ ආණ්ඩුවට අත්දැකීම නැතිකම. අත්දැකීම නැතිකම. ඔබ හිතන්න ඔබ වෛද්‍ය විද්‍යාලේ රන් පදක්කම දිනා පළවෙනියට සමත් වෙනවා. හැබැයි ඔබ ඉන්ටර්න් නැත්තම් සීමාවාසික පුහුණුව කරේ නැත්නම් එකපාරට දුන්නොත් සත්කමක් කරගන්න පුළුවන්. මගේ නීති වෘත්තියේ අපි නීතිඥයෙක් විදිහට දියුරුම් දෙන්න කලින් අවුරුද්දක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් යටතේ ආධුනිකත්ව පුහුණුවක් ලබන්න ඕනේ. නැත්තම් නීතිඥ වෘත්තිය දියුරුම් දෙන්නවත් බෑ. මොකද දැනුමට වඩා වැදගත් වෙන්නේ ඉහළ තලයේදී අත්දැකීම්. අවාසනාවට මේ ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඉඳන් සියලුම දෙනාට නැත්තේ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීමයි.